ඔයා software engineering field එකේ ඉන්න කෙනෙක් නම් ඔයා දැන්ටම දන්නවා කෝඩින් කරන වැඩේ එච්චර හිතන තරම් අමාරු දෙයක් නෙමෙයි. දැන් එන AI tools එක අපි තව ඉස්සරහට යන්න ඕන කියලා. දැන් ඒකත් එක්කම අනිවාර්ය software engineer කෙනෙක් මං කියන ඩෙවලොපර් කෙනෙක් ගැන නෙවෙයි engineer කෙනෙක් අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ software එක design කරන්න කොහොමද කියලා. software එක හරියට architect කරන්න කොහොමද කියලා. මේ ගැන අපි කතා කරද්දී අපිට මුලින්ම එන දෙයක් තමයි trade off කියන්නේ. අද අපි කතා කරන්නේ මේ වීඩියෝ එකෙන් මොනවද මේ trade off? අපි කොහොමද මේක හරියට handle කරගන්නේ? අපිට මෙතන ඉන්න බාධක මොනවද? අපි මේක concept එකක් use කරලා examples එක පැහැදිලි කරගමු. trade off කිව්වට පස්සේ ඒක නමින්ම තේරෙන්නේ නැත්නම් මම චූටි example එකක් දෙන්නම්. ඔයා හිතනවා මොකක් හරි application එකක් හදනවා. application එක deploy කරනවා. දැන් ඔයාට මේ application එක cache කරන්නත් පුළුවන්. නැත්නම් users ලේන හැම පාරකම compute කරන්නත් පුළුවන්. දැන් ඔයා මේක තෝරගන්නේ කොහොමද? මොකද්ද මෙතනදී ඔයා බලන සාධක? දැන් මෙතන cache කරනවා නම් ඔයා මොකක් හරි එතනද ඔයාට ඔයා VPS එක කියලා හිතමුකෝ ඔයාගේ application එක deploy කරමින් පොඩි සරල application එකක් කියලා. මෙතනද ඔයාට VPS එකේ RAM එක බලපානවා. ඒත් ඔයා මේක නිතරම compute කරන්න යනවා නම් ඔයාට මෙතනදී ඔයාගේ VPS එකේ CPU එක බලපානවා. මෙන්න මේ වගේ තැනකදී ඔයා මොකද්ද තෝරගන්නේ? මේ තෝරගන්න දේ ඇයි ඔයා තෝරගන්නේ? මෙන්න මේ සංසිද්ධිය සම්පූර්ණයෙන්ම මේ සංසිද්ධියට කියන්නේ කොහොමද අපි මේ trade off එක handle කරගන්නේ කියලා. මම තව චූටි උදාහරණයක් දෙන්නම්. මේක හරීම පොඩ්ඩක් ගොඩක් කට්ටිය මේක විහිළුවටත් කියන දෙයක්. Python කියන language එක තියෙනනේ. මේක independent language එකක්. Python කියන language එක ගොඩක් developer friendly. ඒක නිසා development speed එක ගොඩක් වැඩි C++ නැත්නම් C වගේ language එකකට වඩා. ඒත් මේ C හරි C++ හරි language හරිම performance තියෙන languages. ඔතකොට දැන් මෙතනදී වා මොකද තෝරගන්නේ? දැන් නිතරම performance තියෙනවා කියලා C++ යන්නත් බෑ වගේ ටීම් එකකට C++ දාන්නේ නැත්තම්. නැත්තම් ඔයාලා නිතරම ඔයාගේ ටීම් එකේ කට්ටිය Python කරන්න ආසයි නැත්තම් එයාලා ඒක ලේසි කියලා ඔයාලා Python යන්න බෑ හැම ඇප්ලිකේෂන් එකකටම. දැන් මෙතනදී වා මොකද තෝරගන්නේ? මෙන්න මේක trade off එකකට හොඳ උදාහරණයක්. දැන් මේ කතා කරපු ඒවත් එක්ක ඔයාලට දැන් තේරෙනවා ඇති මේකට අර එකක් කියලා දෙයක් නැහැ. මෙන්න මේක මේකට යූස් කරන්න පුළුවන්. නැත්තම් මේක යූස් කරන්න පුළුවන්. එහෙම එකක් නැහැ. එතකොට අර අපි කිව්වොත් සිල්වර් ලයින් බුලට් එකක් මෙතනදී නැහැ. ඔයා අනිවාර්යෙන් එකක් කැප කරන්න වෙනවා තව දෙයක් ලබා ගන්න. ඔය ජීවිතේ වගේම තමයි. ඔයා දෙයක් කැප කරොත් තමයි ඔයාට තව දෙයකට ළඟා වෙන්න පුළුවන්. මේක software engineering වලදීත් එහෙමම තමයි ඔයාට බලපාන්නේ. මේ trade off කියන concept එක තව දුරටත් පොඩ්ඩක් ලස්සනට පැහැදිලි කරන්න මම CAP නැත්නම් CAP කියන theorem එක ගැන පැහැදිලි කරන්න. මේ theorem එක ගැන පැහැදිලි කරන්න කලින් මම ඉස්සෙල්ලා කියන්නකෝ මේකට බේස් වෙන දෙයක් තමයි distributed system. distributed system එකක් කියලා කියන්නේ මොකක්ද? normal system එකක් මොකක් හරි ඒක distribute වෙලා තියෙන්නේ. සමහරක් විට නගර අතර distribute වෙලා තියෙනවා. රටවල් අතර distribute වෙලා තියෙන්න පුළුවන්. ඔක ගොඩක් ඒකේ විදිවලට ඔක distribute වෙලා තියෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගන්නකෝ. හැමදාම Netflix එක. Netflix එකේ ඉන්දියාවේ servers ඇති. සිංගප්පූරු service ඇති. තව US වලත් servers ඇති. දැන් ඔතනදී දැන් ඔයාලට පේනවා ඒක distributed system එකක්. මම මේ distributed system කියන එක පැහැදිලි කරේ ඇයි කියලා ඔයාලට තව ටිකකින් තේරෙයි. දැන් මම මෙතන ඊළඟට කියන්න CAP. ඉස්සලා අපි කිව්වේ CAP කියලා. CAP එකේ C කියලා කියන්නේ consistency. ඊපස්සේ A කියලා කියන්නේ availability. P කියන්නේ partition tolerance. consistency කියලා කියන්නේ user කෙනෙක් මොකක් හරි දෙයකට request කරොත් මොකක් හරි data එකක් වෙන්න පුළුවන්. ඒ user request කරපු data එක latest ම විදියට එනවා. මේක latest ම නෙමෙයි කියන්නේ සමහර system එක fail වෙලා තියෙන්න පුළුවන්. fail වෙලා නැති හැම වෙලාවකම මේක latest ම විදියට එනවා. availability කියලා කියන්නේ දැන් මෙතනදී availability එකේදී system එක fail වෙන්නේ නැහැ. system එක නිතරම available. හැබැයි user එන data එක සමහරකට latest ම දේ නොවෙන්න පුළුවන්. එතකොට partition tolerance කියලා කියන්නේ නිතරම කියන්නේ අපි කියමු දැන් distributed system එකක් තියෙනවා. distributed systems කතා කරන්න එපා කියන එක අතර. දැන් උදාහරණයක් කිව්වොත් දැන් US වල තියෙන server එකක් Indian server එකකට කතා කරනවා. මොකද ෆිල්ම් එකක් අපි කියමු Netflix එකෙන් දානවා US server එකට. දැන් ඔක US server එක ඔක sync කරන්න එපා Indian server එකට. ඔතනදී communication එකක් වෙනවා. ඔන්න communication හදිසියේ break වුණොත් ඔන්න ඔතනදී තමයි අපිට partition tolerance එක වැදගත් වෙන්නේ. දැන් partition tolerance එක වනේ ඕක කැඩෙන්න තුව කනෙක්ෂන් එක කැඩෙන්න තුව දිගටම සර්වර්ස් අතර කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ දැන් මේ CAP theorem එකේ තියෙන විදිහට හැම සිස්ටම් එකකටම ඔය තුනම ළඟා කරගන්න බෑ. උපරිම දෙකයි. ඒ දෙක තමයි availability and consistency. partition tolerance එක අනිවාර්යෙන් distributed system එකකට අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. මොකද nodes දෙකක් අතර නැත්නම් systems දෙකක් අතර කතා කරන්න බෑ නම් ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. මොකද ඒක අනිවාර්යෙන්ම වෙන්නම ඕන දෙයක්. ඒක නිසා CAP theorem එකේදී ඔය partition tolerance එක අනිවාර්යෙන් තියෙන එක තමයි සලක බලලා තමයි ඊටු ටික කරගෙන යන්නේ. එතකොට අනිවාර්යෙන්ම
කන්සිස්ටන්සි එක්ක පාර්ටිෂන් ටොලරන්ස් තියෙනවා. නැත්නම් අවైలබිලිටි එක්ක පාර්ටිෂන් ටොලරන්ස් තියෙනවා. ඔය දෙකෙන් එකක් අනිවාර්යයෙන්ම එන්න ඕනේ. දැන් මම කන්සිස්ටන්සි එක ගැන චුටි උදාහරණයක් දෙන්නම්. උදාහරණයක් විදිහට කියන්නකෝ ඔයා දැන් ඔන්න ඔයා ලංකාවේ බැංක් එකකට BOC කියලා කියමුකෝ. ඔයා කොළඹ වල ඉඳන් ඔයාගේ බැංක් එකට රුපියල් 1000ක් දානවා. ATM එකකින් දාන්නේ. ඔයා බැංක් එකේ ඇප් එකට ගිහපු ගමන් ඔයාට ඒක බලන්න පුළුවන්. ඒ වගේම ඔයා ජැෆ්නා වලට ගිහිල්ලා ජැෆ්නා වලදී ආපහු බැංක් එකේ බැලන්ස් එක චෙක් කරත් ඒකම තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔයා ඒ වගේම ඔයාගේ ලැප්ටොප් එකෙන් වෙබ් පෝටල් එකකින් ලොග් ලැබුවත් සේම් බැලන්ස් එකමයි තියෙන්නේ. බැලන්ස් එක වෙනස් වෙන්නේ නැහැ නේ. පරණ බැලන්ස් එක පෙන්වන්නේ නැහැ. ලේටස්ට් එක තමයි පෙන්වන්නේ. පරණ එක පෙන්වුවොත් ඒ ප්‍රශ්නයක් නේ. එහෙම තමයි ඒක තමයි කන්සිස්ටන්සි එක. ඊපස්සේ අවైలබිලිටි කියලා මොකද්ද? සමහරක් වෙලාවට ඔයාලට මේක නෝට් වෙලත් ඇති. ඔයා සෝෂල් මීඩියා එකක් නැත්නම් මොකක් හරි Facebook වෙන්න පුළුවන්, Instagram වෙන්න පුළුවන්. ඔයාලා යූස් කරනවා නම් සමහරක් වෙලාවට පෝස්ට් එකක රිෆ්‍රෙෂ් කරලා පස්සේ ලයික් කවුන්ට් එක සමහරකට අඩු වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් 14 දින සමහරකට 13 දින හැබැයි තව පාරක් රිෆ්‍රෙෂ් කරලා පස්සේ 14. දැන් එතනදී කෑෂින් වෙන්නත් පුළුවන්. ඒත් සමහරක් විට එයාලා මොකක් හරි සර්වර් එකක් ෆේල් වෙලා කෑෂ් තියෙන සර්වර් එකක් ෆේල් වෙලා ඔයාලට සමහරක් විට පරණ ඩේටා එකක් දුන්න වෙන්න පුළුවන්. දැන් මෙන්න මේ වගේ දේවල් තමයි එතකොට අවైలබිලිටි එකට එන්නේ. ඒ කියන්නේ සෝෂල් මීඩියා එක කවදාවත් ඩවුන් කරනවට වඩා නිතරම බලන්න යූසර්ට මොනවා හරි පෙන්වන්න. එතකොට ලයික් කවුන්ට් එක එච්චර ලොකු දෙයක් නෙමෙයි. ලයික් කවුන්ට් එක හරියටම තක්කෙටම පෙන්වන්න බැරි වුණා කියලා එතන ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ යූසර්ට. ඒ වුණාට වා හිතන්නකෝ බැංක් බැලන්ස් එක වගේ දෙයක් කොතනක හරි වැරදි විදිහට නැත්තම් පරණ රේට් එකක් වෙනොත් ඒ කොච්චර ප්‍රශ්නකට මුහුණ දෙන්න වෙනවද? අන්න ඒ වගේ ඒවා තමයි අපි මෙතන සලකා බලන්න ඕනේ. හරි දැන් ඔයාලා දන්නවා කැප් තියරම් එකේ මොකද්ද වෙන්නේ? ඩිස්ට්‍රිබියුටර් සිස්ටම් එකක් කියන්නේ මොකද්ද? දැන් ට්‍රේඩ් ඔෆ් එකක් කියන්නේ මොකද්ද කියලා ඔයාලට දැන් තේරෙනවද පොඩ. දැන් අපි බලමු මේකෙන් එකක් තෝරගන්න කොහොමද කියලා. මං චූටි ගයිඩ් එකක් දෙන්න. මෙහෙම කරන්න. ඔයාලා හදන යන ඇප්ලිකේෂන් එකේ නිතරම එන ඩේටා ටික යූසර්ට පෙන්වන ඩේටා ටික නිතරම ඒ විදිහටම නැත්තම් ලේටස්ට්ම ඩේටා එක පෙන්වන්න ඕන නම් අනිවාර්යයෙන්ම ඔයාලා කන්සිස්ටන්සි and partition tolerance පාවිච්චි කරන්න. ඊට පස්සේ ඔයාලා යූසර්ට පෙන්වන ඩේටා එක එච්චර පරණ වුණාට කමන්නේ නැහැ. මම කියන දවස් ගණන් නෙමෙයි විනාඩි කිහිපයක් පරණ එකක් වුණාට කමන්නේ නැහැ. ඒ කියන්නේ අඩුම ඔයා හිතන්නකෝ චූටි සෝෂල් මීඩියා වගේ ඇප්ලිකේෂන් එකක් හදනවා කියලා. එතනදී ලයික් කවුන්ට් එක මොකක් හරි කවුන්ට් එකක් වගේ දෙයක් චුට්ටක් එහාට මෙහාට වුණාට ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි සර්වර් එකක් ඩවුන් වෙලා ඒක අවైలබිලිටි එක බිඳුව තිබ්බොත් යූසර්ස්ලා එන එක නවතිනවා. දැන් මෙන්න මේ වගේ දේවල් ඔයා අනිවාර්යෙන් ඇප්ලිකේෂන් එකක් හදද්දී හිතන්න ඕනේ. මොකද ඔයාලට මේක දෙකම ළඟා කරගන්න බෑනේ. අනිවාර්යෙන් එකක් ගන්න ඕනේ. ඒ ගන්න එක මොකද්ද කියලා තීරණය ගන්න එක software engineer කෙනෙක් වෙන්න විදියට නැත්නම් architect කෙනෙක් විදියට ගන්න ඕන ලොකු decision එකක්. මම හිතනවා developer කෙනෙක්ට වඩා engineer කෙනෙක් කියන ඒ නම පොඩ්ඩක් උඩට එන්නේ මං කියන්නේ ඒක පොඩ්ඩක් අර වැඩිපුර වගකීමක් එන්නේ මෙන්න මේ දේවල් ඔයා තීරණය කරලා කරන්න ඕන නිසා. මම මේ වීඩියෝ එක අද අන්තිමට ඔයාලට චූටි homework එකක් දෙන්න. දැන් මේ අපි cap theorem එක ගැන කතා කරානේ. ඕක තව චූට්ටක් extend කරලා තව theorem එකක් තියෙනවා. මම මේ theorem එකේ නම display එක දාන්න ඔයාලට මේක බලන්න පුළුවන්. මේ concept එක ගැනත් ඔයාලා චූට්ටක් තනියෙන් හොයලා බලන්න. මම මේ ගැන වැඩිදුර තොරතුරු කියන්නේ නැහැ. තනියෙන් බලලා චූටි idea එකක් ගන්න. මොකද්ද මේ cap theorem එක extend වෙලා මේ හදන අලුත් theorem එක කියලා. දැන් මේ වගේ trade off එක ගනුදෙනු කරද්දී දැන් මේක ගොඩක් වෙන database එකකනේ. දැන් මම කියපු විදිහට මේක business logic එකත් handle කරන්න පුළුවන් විදි තියෙනවා. caching කරනවා වගේ එක විදි තියෙනවා. ඒත් මම database ගැන කතා කරොත් availability and නැත්නම් partition tolerance ඔය දෙක handle කරගන්න Apache එකේ Cassandra කියලා database එකක් තියෙනවා. ඔයාලට මේක use කරගන්න පුළුවන්. නැත්නම් AWS එකේ DynamoDB කියලා මේ serverless NoSQL database එකකුත් තියෙනවා. මේ දෙකෙන් mainly වෙන්නේ availability and partition tolerance. ඒ වගේම consistency and partition tolerance හැම SQL database එකකෙම වෙනවා. මොකද SQL database නිතරම latestම data එක දෙනවා. එතකොට PostgreSQL, MySQL, OwnSQL එකක් එහෙම තමයි. ඊට අමතරව MongoDB එකත් එහෙමයි. ඒත් මට මෙතන විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි DynamoDB, MongoDB වගේ NoSQL database උනත් ඔයා configure කරද්දී ඔයාට පුළුවන් මේක availability වලට priority එක දෙන්නද නැත්නම් මේක consistency වලට priority එක දෙන්නද කියලා ඔයාට මේක configure කරන්න පුළුවන්. By default ඒක ඒ service provider දෙන්න එක විදියකට වෙන්න පුළුවන්. but ඔයාට මේක handle කරන්න පුළුවන්. දැන් මම මේක AWS එකේ DynamoDB use කරනකොට මම experience කරලා තියෙනවා. ඒක by default එයා ඒක දෙන්නේ availability එකට. එතකොට consistency එකට අපිට ඒක ඕනනම් change කරගන්න පුළුවන්. මම හිතනවා අද වීඩියෝ එකෙන් ඔයාලා මොනවා හරි දෙයක් ඉගෙන ගන්න software engineering ගැන
ඉගෙන ගන්න ඇති කියලා. ඒ වගේම ඉස්සරහටත් අපි මේ වගේ වීඩියෝ කරන්න ඔයාලගේ අයිඩියාස් මට ගොඩක් වැදගත්. ගොඩක් කට්ටිය මට LinkedIn එකේ මැසේජ් කරනවා, කමෙන්ට්ස් දානවා. දාන්න. ඔයාලා කමෙන්ට්ස් දාන්න, මට LinkedIn එකේ මැසේජ් දාන්න. ඔයාලා මොනවා හරි දැනගන්න දෙයක් තියෙනවා නම් අහන්න. ඊපස්සේ ඔයාලගේ සජෙෂන්ස් නැත්නම් අලුතෙන් ක්‍රිටික්ස් තියෙනවා නම් මොනවා හරි මට ඒවත් කියන්න. එතකොට අපි ඉම්ප්‍රූව් වෙලා මේ ගමන යන්න පුළුවන්. එහෙනම් ආයෙම මේ වගේ software engineering වලට related වීඩියෝ එකකින් ඔයාලත් එක්ක හම්බ වෙනකන් හැමෝටම ජය වේවා.